දවසේ අලුත්වන පුවත් දැනගන්න අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. අමල් පෙරේරාගේ ආදරණීය දියණිය වන මරීසාගේ බෞතිස්ම උත්සවය සමාජ මාධ්‍ය හරහා ඡායාරූප එකතු කිරීමට කටයුතු කිරීමත් සමග මරීසා ගැන සමාජ මාධ්‍යවල දැඩි කතාබහට ලක් වී තිබෙනවා. පසුගිය දිනක ඇයගේ උපන්දිනය අමල් පෙරේරා විසින් කලාතරු රාශියක් එකතු කරගනිමින් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සමරා තිබුණා. ඉතින් එම ඡායාරූප සමග ටික දිනක් ගොස් ඇයගේ බෞතිස්ම උත්සවයේ ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හැරීම සම්බන්ධයෙන් ගොඩක් දෙනා කතා කරන පුවතක් බවට පත්ව තිබෙන්නේ අමල් පෙරේරාගේ දෙවනි විවාහයේ බාලදියණිය වන මරීසාගේ මෙම ඡායාරූප ඉතාමත් අලංකාර ඡායාරූප කිහිපයක් බැවින්. ඉතින් ඇය ඉතාමත් සුරූපී දරුවෙක් ලෙස සමාජ මාධ්‍යට මෙම ඡායාරූප එකතු කිරීමෙන් ගොඩක් දෙනා සඳහන් කර තිබෙන්නේ ඇය ඉතාමත් වාසනාවන්ත දියණියක් ලෙසයි. ඉතින් ඇත්තටම අමල් පෙරේරා ඇයගේ විශේෂ දවස් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සැමරීම ගැන සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක් වී තිබෙන්නේ දෙවනි විවාහයේ දරුවෙක් නිසා. ඉතින් ඇත්තටම පළවෙනි විවාහයේ අමල් පෙරේරාගේ දියණියක් සහ පුතෙක් සිටින අතර නදීමාල් පෙරේරා සහ සාරංගි පෙරේරා කියන්නේ ඔහුගේ පළමු විවාහයේ දරුවන් දෙදෙනායි. එම විවාහයෙන් වෙන් වී අමල් පෙරේරා ශිරෝෂී රොමේෂිකා විවාහ වීමෙන් අනතුරුව ලැබූ දියණිය තමයි මරීසා කියන්නේ. ඇත්තටම ඇය ඉතාමත් වාසනාවන්ත දරුවෙක් විදිහට ගොඩක් දෙනා හඳුන්වන්නේ අමල් පෙරේරා විසින් ඇයගේ සුවිශේෂී දවස් කලාතරු එකතු කරගෙන වගේම ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සැමරීමට කටයුතු කිරීම හේතුවෙන්. ඉතින් ඇයත් අමල් පෙරේරාට පණමෙන් ආදරය කරන විදිහ ගොඩක් අය කතා කරනවා. ඒ වගේම සමාජ මාධ්‍ය වෙත මුදාහරින ඡායාරූප මගින්ද ඒ මනාව පැහැදිලි වෙනවා. ඉතින් මේ තාත්තගේ සහ දුවගේ ආදරය ඉදිරියටත් ලස්සනට තිබෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඇයට අපි සුබ පතමු. රටේ ලෝකයේ සිදුවන මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න.